අද අපි කතා කරන්න යන්නේ ජපන් භාෂාවේ තියෙන ඔනොමටෝපියා වචන කීපයක් ගැන. ඔනොමටෝපියා කියලා කියන්නේ එදිනෙදා අපේ ජීවිතේ අපිට අහන්න හම්බ වෙන ශබ්ද, තත්වයන්, මේ ශබ්දවල තියෙන වාචික ස්වරූපය. හරි. අද අපි ජපන් භාෂාවේ මේ ඔනොමටෝපියා වල වචන 5ක් ඉගෙන ගන්න තමයි යන්නේ. පළවෙනි වචනය තමයි පෙකෝ පෙකෝ. පෙකෝ පෙකෝ කියලා කියන්නේ අපිට බඩගිනි වුණාම අපේ බඩේ ශබ්ද නිකන් අර කෑ ගහන්නේ බඩ. අන්න ඒ වගේ ශබ්දයක් තමයි මෙන්න මේ පෙකෝ පෙකෝ කියලා කියන්නේ. එතකොට පෙකෝ පෙකෝ කියන එකේ තේරුම තමයි බඩගිනි කියන තේරුම. ඊළඟට දෙවැනි වචනය තමයි ගොකු ගොකු. ගොකු ගොකු කියලා කියන්නේ අපි වතුර බොනකොට අපි සිංහලේ නම් කියනවා අපි ගුඩුස් ගුඩුස් ගාලා වතුර බොනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි මේ ගොකු ගොකු කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි වචනය ඉරා ඉරා. ඉරා ඉරා කියලා කියන්නේ අපි කේන්ති ගිහිලා ඉන්නකොට අන්න ඒ ස්වරූපය විදහා දක්වන ඔනොමටෝපියා වචනය. හතරවෙනි වචනය තමයි නොරෝ නොරෝ. වචනේ කියනකොටම පැහැදිලි ඇති නොරෝ නොරෝ කියලා කියන්නේ නිකා සෙමින් කියන තේරුම. ඊළඟට අද අපි ඉගෙන ගන්න යන අන්තිම වචනය දොකි දොකි. වචනේ ශබ්ද කරනකොටම අපිට එක නිකන් දැනෙනවා නේද? දොකි දොකි කියලා කියන්නේ අපි බය වුණාම අපේ පපුව ගැහෙන්නේ නේද? අන්න ඒ ශබ්දයට අපි කියනවා දොකි දොකි කියලා. හරි. අද අපි ඉගෙන ගත්තේ ජපන් භාෂාවේ පාවිච්චි වෙන ඔනොමටෝපියා වචන වලින් වචන 5ක්. මේ වචන ගොඩක්ම ජපානයේ අනිමේ හා මංගා වල දකින්න පුළුවන්. එතකොට අපි තවත් දවසක තවත් ඔනොමටෝපියා ටිකකින් හමු වෙමු.